අතාරිනවා ආර්යන්. මට තමුසෙත් එක්ක රණ්ඩු වෙන්න උවමනාවක් නැහැ. ඉවාන් කේන්තියෙන් පැවසුවද ආර්යන් ඔහුගේ අත අත්හැරියේ නැත. උඹ හිතුවද උඹට ඕන වෙලාවට ඇවිත් යන මේක තානායමක් කියලා? ආර්යන් ඉවාන්ව බිත්තියට හේතු කර තද කළේය. ඉවාන්ද තවදුරටත් නිහඬව සිටියේ නැත. ඔහු ආර්යන්ගේ අත් දෙක ගසා දමා ඔහු පසෙකට තල්ලු කළේය. තමුසෙට තියෙන ලොකුම ප්‍රශ්නේ මම මේ ගෙදර ඉන්න එකනේ. මම හෙටම මෙහෙන් යනවා. ඵලයන් උඹට යන්න දොර ඇරලායි තියෙන්නේ. හැබැයි ඉවාන් මෙන්න මේක මතක තියාගනින්. උඹ මේ පාරේ යනවනම් මීට අවුරුදු 24කට කලින් මේ ගෙදරින් අරන් ගිය අපි හැමෝගෙම හදවත් ටික ආයෙත් දීලා ඵලයන්. ආර්යන්ගේ වචන හමුවේ ඉවාන් ගොළු විය. මුළු සාලයම මළගයක් මෙන් නිශ්ශබ්ද විය. මීට අවුරුදු 24කට පෙර සිදු වූ ඒ අතීත සිදුවීම ඔවුන් දෙදෙනාගේම හිත් පාරවන්නට විය. උඹ හිතුවේ උඹ විතරයි දුක්ුණේ කියලා නේද? නෑ ඉවාන්, උඹ එදා මේ ගෙදරින් යද්දී අපේ පපුව වලින් කොටසකුත් අරගෙන ගියේ. පුළුවන් නම් ඒ හදවත් ටික ආයෙත් දීලා උඹට කැමති තැනක ඵලයන්. ආර්යන් රළු හඬින් පවසා වේගෙන් පියගැට පෙළ දෙසට ඇවිද ගියේය. ඉවාන් ඒ සිටි තැනම නතර විය. ඔහුගේ දෑත් වෙවුලන්නට විය. ආර්යන් යන්නට හැරෙද්දී ඉවාන්ට තවදුරටත් නිශ්ශබ්දව සිටිය නොහැකි විය. ඔහුගේ පපුවේ හිරවී තිබූ වේදනාව කෝපයක් වී මුවින් පිටවිය. උඹලට මොන දුකක්ද ආර්යන්? ඉවාන් වෙවුලන හඬින් කෑ ගැසුවේය. ආර්යන් පියගැට පෙළ මත නතර විය. ඉවාන් පියවර කිහිපයක් ඉදිරියට ගොස් ආර්යන් දෙසට අත දිගු කළේය. උඹලා හැමෝම මේ මන්දිරේ සැප විඳිද්දී අවුරුදු 4ක පොඩි දරුවෙක්ව කළුවර කාමරයකට දාලා හිර කරලා තිබ්බේ උඹලා නේද? එදා මම මේ කළුවරේ බයෙන් කෑ ගහති උඹලා මේ සාලෙට වෙලා සතුටින් hina වුණා. එහෙම ඉඳලා දැම්මුණ දුකක් ගැනද උඹ මට මේ කියවන්නේ? ඉවාන්ගේ දැසෙන් කඳුළු කඩා හැලුනි. ඔහුගේ හඬ මන්දිරය පුරා දෝංකාර දුන්නේය. ඇයි දැන් මම ගැන හොයන්නේ? ඇයි මාව ආයෙත් මේ ළඟට ගන්නෙ? මට මගේ පාඩුවේ ඉන්න දීපන් ආර්යන්. උඹලා මට දීපු අතීතය මාව හැමදාම මරනවා. ඒ හින්දා මට ආදරේ පෙන්නලා මාව තවත් රිද්දන්න එපා. ඉවාන් එතනම වාඩි වී මුහුණ වසාගෙන ඉකිබිඳ හඬන්නට විය. ඉවාන් බිම වාඩි වී හඬද්දී පියගැට පෙළ මත සිටි ආර්යන්ගේ දෑස්ත කඳුලින් තෙත් විය. ඔහු ඉතා හෙමින් පියවර තබමින් ඉවාන් අසරට පැමිණියේය. ආර්යන් දණහිසින් බිම හිඳගෙන වෙවුලන දෑතින් ඉවාන්ගේ උරහිස අල්ලා ගත්තේය. මල්ලි, ආර්යන් ඉතා මිහිරි වේදනාකාරී හඬකින් ඇමතුවේය. ඉවාන් මුහුණ සඟවාගෙන සිටි දෑත් ඉවත් කර බැලුවේය. ආර්යන් තම අතේ ඇඟිලි තුඩු වලින් ඉවාන්ගේ කමුල් දිගේ ගලා යන කඳුළු ඉතා සෙමින් පිස දැමුවේය. ඒ ස්පර්ශයේ තිබුණේ වසර 24ක් තිස්සේ සඟවාගෙන සිටි අපරිමිත සහෝදර ප්‍රේමයයි. ආර්යන් ඉවාන්ගේ හිස තම පපුවට තද කරගත්තේ සියලු වැරදි වලට සමාව ඉල්ලන්නක් මෙනි. මට සමාවයක් මල්ලියේ. උඹ විඳපු ඒ තනියට මට කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒත් මම අදටත් උඹට ආදරේ. ආර්යන්ගේ කඳුළු ඉවාන්ගේ හිස මතට වැටුණි. ඉවාන් මොහොතකට ආර්යන්ගේ උණුහුම තුල සැනසීමක් සෙවීමට උත්සාහ කළේය. ඔහු ආර්යන් දෙස ආදරයෙන් බැලීමට සැරසුණේය. ඒත් ඒ මොහොතේම ඔහුගේ දැස් යොමු වූයේ තමාගේ අතේ තවමත් මැකී නොගිය ඒ පැරණි තුවාල කැලල් දෙසටයි. කළුවර කාමරයේදී තමාට සිදු වූ ඒ වද හිංසා හා වේදනාවන් චිත්‍රපටයක් මෙන් ඔහුගේ මනසට නැවත ගලා ආවේය. ඒ අමිහිරි මතකයන් සමග ඉවාන්ගේ සිරුර වෙවුලන්නට විය. ඔහු ආර්යන්ගේ වැළඳ ගැනීමෙන් මිදී එකපාරට පසකට විය. අතීතයේ තුවාල කැලල් දකිද්දී ආර්යන් කෙරෙහි තිබූ ආදරය යටපත් වී නැවතත් බිය සහ පිළිකුල ඔහුගේ සිතට වහල් විය. එපා, මාව අල්ලන්න එපා. මේ තුවාල කවදාවත් මැකෙන්නේ නෑ ආර්යන්. මට ඒ අතීතෙන් බේරෙන්නත් බෑ. ඉවාන් වියරුවෙන් මෙන් කෑගසමින් තම තුවාල දෙස බලා හඬන්නට විය. මේ අතර සෙයස් ඇඳ මත හාන්සි වී තම ජංගම දුරකථනය අතට ගත්තේය. ඔහුට මැවී පෙනුණේම ටුවීගේ අහිංසක පෙනුමයි. ඔහු සිනාසෙමින් ඇයට කෙටි පණිවිඩයක් යැවීය. නිදිද ගමේ කුමාරි? සෙයස් ඇසුවේය.
විනාඩි කිහිපයකට පසු ටුවීගෙන් පිළිතුරක් ලැබුණි. තාම නෑ අයියේ. අද වුණ දේවල් මතක් කරනවා. ඇත්තටම අර අයට එහෙම ගහන්න හොඳ නෑ නේද? සෙයස් ඒ කියවද්දී සිනාසනේය. උන් ඔයාට විහිළු කරද්දී මට බලන් ඉන්න බැහැටුවී. ඒකයි මං ගැහුවේ. ඇයි? ඔයාට මම ගැන දුක හිතුනේ නැන්ද? මට බය හිතුණා. ඔයාට මොකක් හරි වෙයි කියලා. මොනවා වුණත් අද කරපු උදව්වට ගොඩාක් ස්තුතියි. ටුවී එලෙස පවසා තිබුණේ ඉතාමත් කාරුණික අයුරිනි. ස්තුතිය විතරක් නම් මදි. මොනවද ඕනි? ඕනි දේවල් නම් ගොඩාක් තියෙනවා. ඒවා හැමින් ඉල්ලගන්නම්කෝ මං. මේ ඒක නෙමේ. ඔයාලගේ ගම පැත්තේ ආවොත් මම පිළිගන්නව නේද? සෙයා සිතා උනන්දුවෙන් ඇසුවේය. ගමට ආවොත් නම් බලා ගන්න පුළුවන්. හැබැයි ඔය වගේ ඇඳුම් ඇඳගෙන නෙමෙයි එන්න ඕනි. ගමේ විදියට පුළුවන් නම් එන්න. ටුවී විහිළුවට මෙන් පිළිතුරු දුන්නාය. ඔයා කියනවා නම් මං ඕන විදිහකට එන්නම් ටුවී. ඇත්තටම මං අර ගොඩක් කැමතියි. සෙයස් තම හිතේ තිබුණු දේ කෙලින්ම පවසා දැමුවේය. ටුවීගෙන් වහාම පිළිතුරක් ලැබුණේ නැත. සෙයස් නොඉවසිල්ලෙන් දුරකථනය දෙස බලා සිටියේය. තත්පර කිහිපයකට පසු ටුවී මෙසේ ලියා එවා තිබුණි. අයියෝ ඔයාලා නගරේ අය හැමෝටම ඔහොම කියනව නේද? මම නිදාගන්නවා. සෙයස් සිනාසෙමින් දුරකථනය පසකින් තැබුවේය. ඇය කෙලින්ම බෑ නොකී එක ගැන ඔහුට තිබුණේ ලොකු සතුටකි. ගජනායක මන්දිරය පුරා පැතිර තිබුණේ මලානික නිශ්ශබ්දතාවයකි. සියල්ලෝම නින්දට වැටී සිටියද අඳුරේ සැඟවී සිටි සතුරන් පිරිසක් මන්දිරයේ තාප්පයෙන් ඇතුළට පැන්නාහ. ඔවුහු ඉතා සූක්ෂම ලෙස මන්දිරයේ ආරක්ෂක නිලධාරීන්ට පහර දී ඔවුන්ව අඩපණ කළහ. ඒ කිසිවක් නොදත් වික්ටර් ගජනායක තම කාමරය තුළ සුව නින්දේ පසු වූයේය. එක පාරටම සිදු වූ ශබ්දයෙන් ඉවාන් පියවි සිහියට පැමිණියේය. ඔහු වහාම කාමරයෙන් එළියට පැමිණි විට දුටුවේ කළු පැහැති මුහුණු ආවරණය කරගත් පිරිසක් වික්ටර්ගේ කාමරය දෙසට දිව යන අයුරුය. නතර වෙනවා. ඉවාන් කෑගසමින් ඔවුන් දෙසට දිව ගියේය. ඒ පිරිස වික්ටර්ව ඝාතනය කිරීමට සූදානම් වනවත් සමගම ඉවාන් ඔවුන්ට පහර දෙන්නට විය. සතුරෙකු එල්ල කළ මාරක පිහි පහරකින් වික්ටර්ව බේරා ගැනීමට ඉවාන් මැදට පැන්නේය. එසැනින් එම තියුණු පිහිපාර ඉවාන්ගේ කකුලට වැදී ගැඹුරු තුවාලයක් සිදුවිය. වේදනාව ඉවසා ගනිමින් ඉවාන් තම මුළු ශක්තියම යොදා එම සතුරන් තිදෙනෙකුට පහර දී බිම ඇද දැමුවේය. ශබ්දය ඇසී එතනට දිවා ආර්යන්ද ඉතිරි සතුරන් සමග සටනට වැදුනේය. ආර්යන් සහ ඉවාන් දෙදෙනා එක් වී මාරාන්තික සටනක නිරත වූහ. ඉවාන්ගේ කකුලෙන් රුධිරය ගලා ගියද ඔහු තම පියා බේරා ගැනීම වෙනුවෙන් සටන අත්හැරියේ නැත. අවසානයේ සතුරන් පිරිස පලා ගියහ. වික්ටර් පුදුමයෙන් හා බියෙන් ඇඳ මත හිඳගෙන සිටියේය. තමාට වෛර කළ ඉවාන් තමාගේ ජීවිතය බේරා ගැනීමට තම සිරුර පවා පූජා කළ අයුරු දැක ඔහු ගොළු විය. ඉවාන් වේදනාවෙන් බිම ඇද වැටෙද්දී ආර්යන් වහාම ඔහු අසලට දිව ගියේය. වික්ටර් ගජනායක වහාම ඇදෙන් බැස ආර්යන් සමග එක් වී ඉවාන්ව නැගිටුවා ගත්තේය. ඉවාන්ගේ කකුලෙන් ගලා යන රුධිරය දුටු වික්ටර්ගේ දෑස්වල පසුතැවීමක් ඇතිවිය. ඔවුන් දෙදෙනා ඉවාන්ව සෝෆාව මත වාඩි කරවා වහාම පවුලේ වෛද්‍යවරයාට පැමිණෙන ලෙස දැනුම් දුන්හ. වෛද්‍යවරයා පැමිණ ඉවාන්ගේ තුවාලයට බෙහෙත් දමා සේලයින් ලබා දීමට කටයුතු කළේය. සෙලීනා සිටියේ තම පුතුට මේ සිදු වූ දේ පිළිබඳව වේදනාවෙන් කඳුළු සැලමින්. ඉවාන්ගේ දුරකථනය නාද වෙද්දී ඔහු ඉතා අපහසුවෙන් එයට පිළිතුරු දුන්නේය. දුරකථනය අනෙක් පසින් කියූ දෙය ඇසෙත්ම ඉවාන්ගේ මුහුණ මලානික වී ඔහු එක්වරම සෝෆාවෙන් නැගිටීමට උත්සාහ කළේය. ඔහුගේ දෑස්වල තිබුණේ දැඩි නොසන්සුන් බවකි. එය දුටු වෛද්‍යවරයා වහාම ඉදිරියට පැන ඉවාන්ව නතර කිරීමට උත්සාහ කළේය. Mr. Ivan Gajanaika, please listen to me. You can't walk right now. You must rest. වෛද්‍යවරයා දැඩි ස්වරයෙන් පැවසුවේය. එහෙත් ඉවාන් වෛද්‍යවරයාගේ දෑත් ගසා දමා
තුවාල වූ කකුලේ වේදනාව ඉවසා ගනිමින් එයින් නැගී සිටියේය. Duty is more important to me than my life right now. කවුද ඉවාන් කෝල් කළේ? මොකක්ද ඔය තරම් හදිස්සිය? වික්ටර් ප්‍රශ්න කළේය. ඉවාන් ඉතා නපුරු සහ පිළිකුල් සහගත බැල්මකින් තම පියා දෙස බැලුවේය. ළමයි කවුරු වෙන්න ඇතිද කෝල් කරේ? ඉවාන්ට මෙච්චර කලබල වෙලා තමන්ගේ තාත්තා එක්කම මේ තරම් කේන්ති යන්න? දෙන්න බලන්න අයාලගේ අදහසක් මේ ප්‍රශ්නෙට.